පින් එක ගියා බං. ඉරෝ? පින් එක. සුන්දරි ඔයා කොහෙද නේ මේ අපේ ගෙදරනේ. තමුසේ මගේ කෝල් වලට රිප්ලයි එකක් නැති නිසා හොයාගෙන ගෙදර ආවා. තමුසේ මොකද ඔය කරන්නේ? මම මේ ගේම් එකක් ගගා හිටියේ. එතකොට මනුස්සෝ තමුසේ ෆෝන් එක අතේ තියාගෙන මගේ කෝල් මැසේජ් දැක්කේ නෑ වගේ හිටියේ. ගේම් එකක් ගහනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. විශාල වැඩක්. මං කැමති නෑ ගේම් එක ගහනකොට මට කුරා කුඹියක් කරදර කරනවට. එතකොට තමුසේට මට වඩා දැන් ඔය ගේම් එකද ලොකු. ගේම් ගැහුවට මං ඩබල් ගේම් ගැහුවේ නෑනේ සුන්දරි. කොල්ලොන්ගේ අහිංසක ආසාවල රින්න දෙන්න. මට ඔහොම කතා කරන්න තමුසේට කොහෙන්ද හයිය? පොඩි කාලේ ෆෝන් එකක් නැතුව අම්මගේ ෆෝන් එක හොරෙන් අරගෙන ඩේටා නැතුව සල්ලි එකතු කරලා ඩේටා දාගෙන ටෙම්පල් රන් අමාරුවෙන් ඩවුන්ලෝඩ් කරගෙන පටන් අරගෙන Angry Bird Shadow Fight යනකම් ගාලා COC වල අවුරුදු ගාණක් කට්ට කාලා මිනිමිලිටියා වලට පැනලා PUBG Free Fire යනකම් සේරම ගේම් පරතරයට යනකම් රෑනිදි මරාගෙන මදුරුව කාගෙන කට්ට කාගෙන ගහ මට මේව කතා කරන්න සෑහෙන අයියක් තියෙනවා. තමුසේට තේරෙන්නේ නැද්ද ඔය මට තරහකින් ඉන්නේ කියලා? යාළුවන්ගෙන් CD ඉල්ලගෙන කැඩිට්ට පරණ කොම්පියුටරේට දාගෙන IGI වලින් පටන් අරන් Far Cry Prince of Persia පිස්සෙක් වගේ ගහලා Call of Duty වල ජීවත් වෙලා Vice City වල cheat code කොලේක ලියාගෙන යාළුවන්ගෙන් ඉල්ලගෙන තරු පහම අවුස්සගෙන ගාණක් නැතුව හිටපු මට කාගවත් තරවල් අදාළම නෑ මාත්‍යෝ. තමුසේ නව ගේම් එක ගහමින් ඉන්නවා. මම යනවා යන්න. ගියොත් ඉතින් ඔයාටම තමයි පාඩු. මතක තියාගන්න ගේම් ගන්න කොල්ලෝ තමයි සුපිරිම. ඒ ගේම් ගන්න කොල්ලොන්ට අතේ හුරුව තියෙනවා.